ආත්මාරක්ෂාවට කරාති ක්‍රීඩාව කියලා කියන්නේ සුවිශේෂී ක්‍රීඩාවක්. ව්‍යායාම කියලා කියන්නේ මිනිස්සෙක් තියෙන නිරෝගීකමට තියෙන හොඳම ඖෂධය. නිසි සැලැස්මකට, නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට ව්‍යායාම කරන්න පුළුවන් නම් මිනිස්සුන්ගේ ලෙඩ රෝග බහුතරයක් දුරට හොඳයි. කරාටි ක්‍රීඩාව කියලා කියන්නේ ආත්මාරක්ෂාව වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන හොඳම ක්‍රීඩාව. විශේෂයෙන් ඒක කුඩා දරුවන්ට වැඩිහිටියන්ට කියලා වෙනසක් නැහැ. ආත්මාරක්ෂාව වෙනුවෙන් මොනවා හරි කරලා මොනවා හරි දැනුමක් ලබාගෙන ඉන්න එක හරි වැදගත් තත්ත්වයකටපත් වෙලා තියෙනවා. වර්තමාන සමාජයේ ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන් මොනියම් හෝ ආත්මාරක්ෂක ක්‍රමවේදයක් හැම මිනිස්සෙක්ම හැම ළමයෙක්ම ඉගෙන ගන්න අවශ්‍යයි. එක පැත්තකින් මේක වර්ධනය අවශ්‍ය මූලික කාරණා දෙකක් තියෙනවා. එකක් මානසික ශක්තිය සහ ශාරීරික ශක්තිය. පෞරුෂය වර්ධනය කරන්න කරාටි ක්‍රීඩාව කියන්නේ ලෝකේ තියෙන හොඳම ක්‍රීඩාව. උන් සමාජයට පිය නැති කරගන්න. පීඩනයට හුරු වෙනවා. සීකේකයි කරාටි පාසල කියලා කියන්නේ ඉතාලියේ තියෙන නිල ලියාපදිංචි කරාටි සංවිධානය. ඉතාලියේ ජාතික තරගාවලි වල වගේම යුරෝපයේ තියෙන බොහෝ තරගවලට අපි සහභාගී වෙනවා. අපේ ළමයි හැම වෙලේම මේ තරගවලින් ජයග්‍රහණ ලොකු ප්‍රමාණයක් අත් කරගෙන තියෙනවා.